ඉතින් මේ වීඩියෝ එක බලන්න ආපු ඔයාට සුබ දවසක් වේවා. මං ඔයාව අදත් මගේ YouTube channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ විශ්වාකර්ෂණ නීතියේන අපි කැමතිම දෙයක් ගැන. මුදල් ආකර්ෂණය. එහෙම නැත්නම් money attraction. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මං ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවොත් ඔයාගේ ජීවිතේට හරි වේගයෙන් ඔයාට අවශ්‍ය ඕනෑම මුදලක් ආකර්ෂණය කරගන්නේ කොහොමද කියලා ඔයාට පුළුවන් ඉගෙන ගන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාට ලැබුණේ ඔයාගේ පෙර වාසනාවකට. ඔයා කරා මුදල් ඇදිලා එන්න අවශ්‍ය නිසා විශ්වයෙන් ඔයාට දුන්න පණිවිඩයක් තමයි මන් දකින්නේ මේ වීඩියෝ එක ඔයාට ලැබුණොත්. ඉතින් ඔයාට පුළුවන් මේ මුදල් ආකර්ෂණයත් එක්ක දිගටම රැඳිලා ඔයාගේ ජීවිතේට ධනාත්මකව මුදල් ගලාගෙන එන විදිහට සකස් කරගන්න. ඉතින් ඔයා කොහොමද ඔයාගේ ජීවිතේට මුදල් ආකර්ෂණය කරගන්නේ? මං ඉස්සෙල්ලාම ඔයාට ප්‍රාර්ථනා කරන්නම් මේ වීඩියෝ එක බලන්න ආපු ඔයාගේ ජීවිතේ මුදල් වලින් උතුරන්න කියලා. ඔයාගේ ජීවිතයට අවශ්‍ය සෑම මුදලක්ම ඔයා කරා හරි ඉක්මනින් ආකර්ෂණය වෙලා එන්න කියලා මම ඔයාට ප්‍රාර්ථනා කරනවා. කිසිම දුකක් කරදරයක් නැතුව ජීවිතයට සතුට, ධනය, වාසනාව පිරීලා ඉතිරෙන ජීවිතයක් ඔයාට ලැබේවා කියලා මම ඔයාට මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මුදල්. ඇයි අපි මුදල් වලට මේ තරම්ම කැමති? ඔයාට ඇහිලා ඇති මිනිස්සු කියනවා සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ කියලා. ඔව්, සල්ලි වලට හැම දෙයක්ම කරන්න බැරි වුණාට බොහෝමයක් දේවල් මුදල් වලට කරන්න පුළුවන්. අන්න ඒක නිසායි අපි මේ තරම්ම මුදල් උපයන්න මහන්සි වෙන්නේ. මේ තරම් අපි මුදල් වලට කැමති. ඔයාට දැනෙලා ඇති ඔයාගේ ළඟ සල්ලි තියෙන වෙලාවට ඔයාගේ මනස හරි සතුටින් පිරීලා. ඔයා ඉන්නේ හරිම සතුටින්. ඔයා හරිම උද්‍යෝගීමත්. ඒ වගේම හිතන්න ඔයාගේ ළඟ මුදල් නැති වෙලාවක් කියලා. ඔයා හරිම දුකින් ඉන්නේ. අනේ මං කොහොමද සල්ලි හොයාගන්නේ? මට මෙච්චර මුදලක් මේ දවස් වෙද්දී අවශ්‍යයි. මං කොහොමද මෙච්චර ණයක් ගෙවන්නේ? අනේ මට කොහෙන්ද සල්ලි කියලා ඔයා හරිම ඍණාත්මක ශක්තියින්ගෙන් පිරීලා ඉන්නවා. ඉතින් මේ සිතුවිලි ඔයාගේ ලෝකය නිර්මාණය කරනවා කියලා මං හැමදාමත් ඔයාට කියනවා. ඔයාට මේ වගේම හිතිලා ඇති අනේ සල්ලි තියන අයටමනේ හම්බ වෙන්නේ. අනේ මේ තියන කෙනාටමනේ මෙච්චර සල්ලිත් හම්බ වුනේ. නැති අපිට හැමදාම නෑනේ කියලා. ඔව්, සල්ලි තියන කෙනා හැම වෙලේම ඉන්නේ යහපත් ශක්තියින්ගෙන් මනස පුරවගෙන. එයා ළඟට තවත් මුදල් හරි වේගෙන් ආකර්ෂණය වෙනවා. ඒ වගේම මුදල් නැති අය කනස්සලෙන් කනගාටුවෙන් ඉන්නවා. අනේ මට සල්ලි හම්බෙන්නේ නැහැ. මං කොහොමද මේවා ගෙවන්නේ? අන්න එතකොට ඔයා කරා ලං වෙන්නේ ඒහා සමාන ශක්තියින්. ඒක නිසායි මං ඔයාට හැම වෙලේම කියන්නේ ඔයාගේ මනස පුරව ගන්න ධනාත්මක ශක්තියින්ගේ. ඔයා කරා මුදල් ඇදිලා එනවා කියලා ඔයා හැම වෙලේම විශ්වාස කරන්න. අන්න එතකොටයි ඔයා කරා මුදල් ඇදිලා එන්නේ. එතකොටයි ඔයාට අවශ්‍ය හැම මුදලක්ම ඔයා කරා ලං වෙන්නේ. සිතුවිල්ල හැම වෙලේම ප්‍රබල කරගන්න අවශ්‍යයි මුදල් ඔයා ළඟට ආකර්ෂණය කරගන්න නම්. එයාගේ යටිසිත හැම වෙලේම දකින්නේ එයා ධනවතෙක් විදිහට. ඒ නිසායි එයාටම තව තව මුදල් ලැබෙන්නේ. සල්ලි නැති වෙනකොට ඔයා හිතනවා අනේ මට සල්ලි නෑනේ. අනේ මම මේවා කොහෙන් හොයන්නද? සල්ලි හොයන්න මෙච්චර කට්ටක් ගන්න ඕනිද? සල්ලි හොයන්න මෙච්චර මහන්සි වෙන්න ඕනිද? අනේ මට සල්ලි නෑනේ කියලා. අන්න වගේ යටිසිත දකින්නේ දේ ඔයා කරා ආකර්ෂණය වෙන්නේ සල්ලි නැති විදිහට, ඔයා දුප්පත් විදිහට, ඔයා ලොකු ණයබරකින් ඉන්න කෙනෙක් විදිහට. ඉතින් මේ යටිසිත ඔයාට පුළුවන් වෙනස් කරන්න. අන්න එහෙම වෙනස් කරන තැනදී ඔයා කරා මුදල් හරි වේගෙන් ආකර්ෂණය වෙනවා. ඉතින් මම ඔයාට ආදරෙන් කියනවා සල්ලි ඔයාට ලැබෙනවා කියලා හිතන්න. ඔයා ධනවතෙක් විදිහට දකින්න. ඉස්සෙල්ලාම ඔයා හම්බ කරන මුදල් වලින් ඔයා ලස්සනට ඉන්න. ඔයා වෙනුවෙන් වියදම් කරන්න. සිඟමන් යන කෙනෙක් දැක්කත් රුපියලක්වත් නොදී යන තැනටපත් වෙන්න එපා. මිනිසුන්ට පරිත්‍යාග කරනවා කියන්නේ මනසට ඔයා සල්ලි තියනවා කියලා දනවන්න පුළුවන් හොඳම සංඥාවක්. ඔයා මිනිසුන්ට රුපියල් 20ක් 30ක් 50ක් 10ක් හරි දෙනවා නම් ඒ දෙනකොට ඔයාගේ මොළයට හොඳ සංඥාවක් යනවා. ඔයාට ධනය තියෙනවා. ඔයා මිනිසුන්ට පරිත්‍යාග කරනවා. ඉතින් මේ පරිත්‍යාග කරන මුදල අදාළ නැහැ. කුමන මුදලක් හරි රුපියල් කීයක් හරි තව කෙනෙක්ට දෙන්න ඔයාලඟ මුදල් තිබ්බා. අන්න එතන ඔයා සාර්ථකයි. ඔයාගේ මොළයට හොඳ පණිවිඩයක් යනවා. ඔයා ධනවතෙක්.
ඔය මිනිස්සුන්ට සල්ලි පරිත්‍යාග කරනවා. මිනිස්සුන්ට දෙන්න තරම් ඔයාලඟ සල්ලි තියෙනවා කියලා. ඔයාගේ මොළයට යනවා පණිවිඩයක්. අන්න එතනදී ඔයාගේ යටිසිත පිළිගත්තා ඔයාට හොඳට මුදල් තියනවා කියලා. අන්න ඒක ආකර්ෂණ නීතියේ ප්‍රබලම තැනක්. ඔයාගේ මනසට දනවන්න ඔයා ධනවතෙක් කියලා. වෙන ධනවත් අය දිහා බලලා ඊර්ෂ්‍යා කර කර අනේ මෙයාට සල්ලි තියනවා මට සල්ලි නැණි කියලා හිතන වෙලාවේ මං ධනවතෙක්. මගේ ළඟ මුදල් තියනවා. මං ගාවට මුදල් හරි වේගෙන් ආකර්ෂණය වෙනවා. මම මුදල් ආකර්ෂණය කරගන්න චුම්බකයක්. මා කරා මුදල් හරි වේගෙන් ආකර්ෂණය වෙනවා. මට ඕනි දේවල් මිලදී ගන්න, මට අවශ්‍ය තරම් ඉතුරු කරන්න මං ගාව මුදල් තියනවා කියලා. ඔයාගේ යටිසිතට හැම වෙලෙම දනවන්න. උදේ පාන්දර නැගිටපු ගමම්ම අනේ මට කොච්චර ණය ගෙවන්න තියෙනවද? මම මොන කරුමයක්ද මේ ගෙවන්නේ? අනේ මගේ ළඟ සල්ලි නෑනේ. මං කොහොමද අද සල්ලි හොයාගන්නේ කියලා හිතන්න එපා. ඔයා හිතන්න ඔයා කරා මුදල් ලැබිලා එනවා කියලා. ඔයාට මොන මාර්ගකින් හරි මුදල් අවශ්‍ය වෙලාවට ඕන තරමටත් වඩා ලැබෙනවා කියලා ඔයා හිතන්න. අන්න එතනදී ඔයාට තවත් මුදල් ආකර්ෂණය වෙනවා. සල්ලි වලට ආදරය කරන්න, පයින් පා ගන්න, පොඩි කරන්න, විසි කරන්න මේ විදිහට සල්ලි හැල්ලුවට ලක් කරන්න එපා. ආකර්ෂණ නීතියේදී ආකර්ෂණය කරගන්න දෙයට ආදරය කිරීමම ආකර්ෂණය වීමක්. ආකර්ෂණ නීතිය උගන්වනවා ඔයා ලබා ගන්න අවශ්‍ය දෙයට ආදරය කරන්න. ඒකට ගෞරව කරන්න. මනසින් මේ දේවල් විඳින්න. අන්න එතකොටයි ඔයාට මේ දේවල් ලැබෙන්නේ. මුදල් පසුම්බියෙන් මුදල් එළියට යනකොට, මුදල් පසුම්බියෙන් අරන් මුදල් වියදම් කරනකොට කවදාවත් හිතන්න එපා අයියෝ සල්ලි වියදම් වුණානේ. අනේ මට සල්ලි නෑනේ කියලා. මේ වියදම් කරන මුදලට 100,000 ගුණයක් වැඩි වෙලා මංගාවට මුදල් ලැබෙනවා කියලා හිතන්න. අන්න එතනදී තව තවත් ඔයා කරා මුදල් ආකර්ෂණය වෙනවා. වියදම් කරාට සමානව ඊට 100,000 ගුණයක් වැඩි මුදලක් ඔයා කරා ලං වෙනවා. ප්‍රබල වෙන්න අවශ්‍ය වෙන්නේ ඔයාගේ සිතුවිල්ල විතරමයි. ඔයා දැකලා ඇති සමහර මිනිස්සු හරිය අමාරුවෙන් කට්ටක් කාලා මුළු දවසම වැඩ කළා පුංචි මුදලක් උපයනවා. මාසයක් තිස්සේ රැකියාවක් කරලා පුංචි වැටුපක් ගන්නවා. ඒ අයගේ සිතුවිල්ලයි එතනට බලපාලා තියෙන්නේ. සල්ලි හොයන්න ලොකු කට්ටක් කන්න ඕනි කියලා ඔයාගේ මනසේ තියෙනකන් ඔයා මුදල් වෙනුවෙන් ලොකු කට්ටක් කන්න ඕනි. ඔයා දැකලා ඇති සමහර මිනිස්සු කිසිම මහන්සියක් නැතුව සල්ලි හොයනවා. සමහර මිනිස්සුන්ට ලොතරැයි යදෙනවා. මුතු මැණික් වගේ සම්පත් වලින් ඉබේටම විශාල මුදලක් එකවර ලැබෙනවා. මේ මිනිස්සුන්ගේ ආකල්ප සිතුවිලි. එයාලා විශ්වාස කරනවා සල්ලි හොයන්න හිම ලොකු කට්ටක් ගන්න අවශ්‍ය නැහැ කියලා. සල්ලි හොයන්න කට්ටක් ගන්න ඕනි, මහන්සි වෙන්න ඕනි කියන දේ හැම තැනටම අදාළ වෙන්නේ නැහැ. සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕනි. හැබැයි ආකර්ෂණය කරගන්නවට පුළුවන්. සල්ලි ඔයාලා ළඟටම ගෙන්න ගන්න ඔයාගේ සිතුවිල්ල බලපානවා. ඒක නිසා මං හැම වෙලේම ඔයාට කියා දෙනවා. ඔයා ධනවතෙක් විදිහට දකින්න. ඔයා දුප්පතෙක්, ඔයාට සල්ලි නැහැ කියලා දකින්න එපා. ළඟ තියෙන මුදල් වලට ස්තුතිවන්ත වෙන්න. ඔයා ඇඳගෙන ඉන්න ඇඳුම් වලට, ඔයා දාන සෙරෙප්පු සපත්තු වලට, ඔයාට මේ වෙනකොට තියෙන සැප සම්පත් වලට ස්තුතිවන්ත වෙන්න. ඔයාට ඕනම මුදලක් ආකර්ෂණය කරගන්න පුළුවන්. ඒ මුදල කොච්චර ලොකුද කියන එක අදාළ නැහැ. අවශ්‍ය වෙන්නේ ඔයාගේ සිතුවිල්ලේ ප්‍රබලත්වය. ඔයා හැම වෙලේම ඔයාගේ සිතුවිල්ලෙන් හිතන්න. ඔයාට මෙන්න මෙච්චර මුදලක් ලැබෙනවා. ළඟම මේ මුදල ඔයාට ලැබෙනවා. ඔව් ඔයාට මේ වෙනකොටත් මුදල් තියෙනවා. ඔයා ධනවන්තෙක්. ඔයාට මිනිස්සුන්ට පරිත්‍යාග කරන්න ඕනම දෙයකට වියදම් කරන්න මුදල් තියෙනවා. මේ ලැබිලා තියෙන මුදල් වලට ස්තුතියි. මගේ ළඟ ඕන තරම් මුදල් තියෙනවා කියලා හිතන්න. ඔයා කරා මුදල් ලැබිලා එනවා. ඉතින් මේ මුදල් ආකර්ෂණය කරගන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. මේකට අත්හදා බලන්න පුළුවන් ලස්සන ක්‍රම තියෙනවා. ඔයාට මේවා ලියන්න පුළුවන්, ඔයාට මේවා හිතන්න පුළුවන්, ඔයා නිදා ගන්නකොට හිතන්න පුළුවන් දේවල් තියෙනවා. ඔයා නිදා ගන්නකොට අහන්න පුළුවන් දේවල් තියෙනවා. මේ හැම දෙයක්ම ටික මම ඔයාට උගන්වනවා. ඔයා හැම වෙලේම ධනවන්තයෙක්. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාට මම ප්‍රාර්ථනා කරනවා මුදල් වාගේ ජීවිතේ උතුරන්න ලැබෙන්න. ඔයාට අවශ්‍ය හැම දෙයක්ම ගන්නවට මුදල් ලැබෙන්න. ඔව් ඔයා ධනවන්තයෙක්. මේ වීඩියෝ එක බලපු ඔයා ලොකු ධනවන්තයෙක්. ඔයාට ඕන තරම් මුදල් තියෙනවා. ඉතින් ස්තුතියි ඔයා මේ වීඩියෝ එක බැලුවට. ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න. ඔයාට අවශ්‍ය කමෙන්ට් එක අනිවාර්යයෙන්ම පහලින් ලියන්න. එහෙමනම් ඉක්මනින්ම දවසක ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ගිහින් එන්නම්. Wish you all the best.